Hello guys, ඔය කට්ටිය තාස නේද මෙන්න මේ විදිහේ වීඩියෝස් හදන්න. Love 14, yeah. You used to say you in love. I used to say sit back. Thinking that shit from the heart. Now look where the fuck are we at? Girl, you got me just going up bad. Love spreads you. කැමති නේද? එහෙනම් අපි අද වීඩියෝ එකට ඉස්සෙල්ලාම මගේ PC එකේ ඕන වෙබ් browser එක open කරන්න ඕනේ. ඊට පස්සේ search bar එකේ search කරන්න Canva. බසට උඩින් රිසල්ට් කරලා මෙන්න මේ විදිහට log වෙන්න පුළුවන්. ඊට මම මේ පෙන්නන දේ search bar එක search කරන්න ඕනේ YouTube intros. ये बनाता है YouTube intro videos. ඊට පස්සේ මම මේ විදිහට පහළට යනවා. ඔයාලා මෙතන පහළටදී ඔයාලා මෙතන පේනන්නේ මෙන්න මේ වීඩියෝ එක. මේක ලස්සනයි නේ. හැබැයි අපිට මේක පාවිච්චි කරන්න බෑ. හේතුව තමයි ඔයාලා මෙතන පේන මේ ඔටුන්නක් වගේ icon එක. මේකට කියන්නේ Pro. අපිට Pro version එක දාන්න ඕන නම් මේ camera එකට අපි payment එකක් කරන්න ඕනේ. නැත්නම් ඔයාලා මෙන්න මේ විදිහක choose කරන්න නම් free. ඊට පස්සේ මෙතන customize templates කියලා ඔයාගේ channel එකේ name එකයි නැත්නම් ඔයාගේ name එකයි ඊට පස්සේ මෙතන to our channel කියන එකයි දෙන්න ඕනේ. ඔයසලම් කරන මෙතන ඔයාගේ welcome එකේ තියෙනවා. ඒ welcome එකට type කරනවාගේ name එක. ඊළඟට අරගෙන මෙතන welcome කියලා එන තැනට ගිහිල්ලා මෙතන welcome දෙන්න. ඊට පස්සේ එතන ඔයා ගහන්න ඕනේ TikTok LK. එහෙම නැත්නම් ඔයාගේ නම ගහන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන ඇදලා එක හදා ගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපිට පේන්නේ to our channel. ඔයාලා ඒකත් අයින් කරන්න ඕන නම් කරන්න ඕනේ to our channel උඩ දෙපාර ක්ලික් කරලා ඒකත් backspace frame අයින් කරලා to my channel හරි ඒ මොගේ channel එකෙන් නම දාගන්න. ඊට පස්සේ මේ වීඩියෝ එක ප්ලේ කරන්න පුළුවන්. මේකේ තියෙන තමයි ඔයාගේ සමහර වීඩියෝස් වල Canva watermark එක එනවා. සමහර වීඩියෝස් වල එන්නේ. ඔයාලට මේ වීඩියෝ එකේ වැඩ ටික හරිනම් මෙතනට පේන ඇති උඩ තියෙනවා share option. ඒ share option වලට ගිහිල්ලා මෙතන පහළ තියෙන download. ඊට download එකේ මෙතන වලට select කරන්න පුළුවන් ඔයාලට ඕන format එක. මම මෙතන දාන්න ඕනේ වීඩියෝ. ඊට පස්සේ මෙතන මේක quality එක වැඩි කරොත් අර මෙතන pro version එක අරගන්න වෙනවා. ඒ නිසා මම download ගිහිල්ලා මෙතන download දෙනවා. මේ download නම් ටික වෙලාවක් යනවා. මේක බලපාන්නේ ඔයාගේ PC එකේ වේගයේ ඒ ටික අනුව. ඊට පස්සේ ඒක download වුණාට පස්සේ ඔයාලා මේ download වෙන file export එකට ඊට පස්සේ මම මේ tab එක close කරලා මෙතන ගන්න Pansoid. මේ Pansoid කියන්නේ අපේ ඊළඟ intros හදන website එක. ඊට පස්සේ මම Pansoid official website එකට යනවා. ඊට පස්සේ මෙතන පේන උඩ තියෙන apps එක තෝරන්න ඕනේ. clip marker නැත්නම් clip make. ඊට පස්සේ මෙතන පහට අවිල්ලා ඔයාට ඕනේ intro එක තෝරන්න ඕනේ. මම මේක තෝරනවා. ඊට පස්සේ මෙතන පේන ඔයාට පොඩි cube එකක් තියෙනවා. එහෙම නැත්නම් මෙතන ඇහක් තියෙනවා. ආන්ගේ ඇහැ උඩ ක්ලික් කරන මේක එක එක කෙනාගේ පෙන්වන එක එක විදියට. මම දැන් sound එකත් අයින් කරනවා. මොකද music copyright වදින්න පුළුවන් මගේ එකේ. ඒ කියන්නේ මගේ YouTube වීඩියෝ එකේ. ඒ නිසා මම music අයින් කරනවා.
ඔයාලට මියුසික් දාලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක ප්‍රිවිව් කරලා මේ පැත්ත වල පේනද පොඩි කියුබ් එකක් තියෙනවා. ඒ කියුබ් එකවර ක්ලික් කරන්න. එතනට පේනද මෙතන තියෙනවා ටෙස්ට්. ඒ කුඩ එකපාරට ක්ලික් කළා මෙතන තියෙන වර්ඩ් එක අයින් කළා ගහන්න ඕනේ. ඔයාගේ channel එකේ හරි එහෙම නැත්නම් name හරි type කරන්න ඕනේ. ඊට පස්සේ මම මෙතන ටෙස්ට් කියන ක්ලික් කරපුවම ඔයාගේ name එක එතනට වැටෙනවා. ඊට පස්සේ මෙතන මේ කළු පාට ඉරක් තියෙන්නේ. ඕක පිටිපස්සට ඇදගෙන යන්න. හරි. ඊට පස්සේ මෙතන play button උඩ ක්ලික් කරපුවාම ඔයාලට පේන ඇති ඔයාගේ name එකත් එක්ක play වෙනවා. දැන් ඔයාලට මේක download කරන්න ඕනනේ. ඔයා download කරන්න තියෙන ලේසි වැඩයි. ඔයා ඉස්සරහම හොඳට preview කරලා බලන්න ඕනේ කේස් නැති කියලා. ඊට පස්සේ මේ පැත්තට පේන ඇති download icon එක. එතන මෙතන උඩ පෙනෙන balance ඔයා මෙතන balance දාලා තෝරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන පේන ඇති format එක මම දාලා තියෙන format එක දාලා වීඩියෝ එක trend කරන්න ඕනේ. මේ trend කරනවා කියන්නේ download කරනවා නෙමෙයි. trend කියන්නේ වෙන එකක්. හරි මේ තියෙන දැන් ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාලට පේන ඇති ඒක download ඒක trend වෙනවා. ඊට පස්සේ ඔයා මෙතන පේනවා download video හරි download video හරි. ඊට පස්සේ මෙතන පේන ඇති download වුණා. ඊට පස්සේ ඉන්න browser close කරලා මෙතන leave දෙන්න. ඊට පස්සේ මෙතන file explorer ගිහිල්ලා ඔයාගේ දැන් download කරපු intros නේද ඒ intros එක play කරලා බලන්න. First one play කරලා බලනවා අනිත් වීඩියෝ එක. ඒක පාඩ පේනද කිසි අවුලක් නැතුව play වෙනවා. එහෙනම් මම හිතනවා අද වීඩියෝ එක හැමෝටම දාන්න නැති. එහෙනම් subscribe කරන්න, comment කරන්න, like කරන්න. මොනවා ප්‍රශ්න තියෙනවා නම් පාර comment බාගේ comment කරන්න. එහෙනම් අද අපි ගියා පරිස්සමෙන් ඉන්න.